වාහන සේල් එකකට ඇවිල්ලා කියලා හිතුවද? නෑ අද අපි යන්නේ කොහෙද කියලා බලන්නකෝ. අපි අද යමු ඇක්වා වර්ල්ඩ් එකට. මේක ඉබරකෙවල තියෙන ඕවරයි ඇක්වා වර්ල්ඩ් එක, ඇක්වේරියම් එක. ඉතින් අද අපි යන්නේ ඇක්වා වර්ල්ඩ් එකට. සුබ දවසක් හැමෝටම. ඉතින් ඔයගොල්ලන් හැමෝම ආදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අපි අද යමු එහෙනම් ඇක්වේරියම් එකට. අද ජපානයේ නිවාඩු දවසක්. ජපානි කිව්වට මුළු ජපානෙම කැලෙන්ඩර් හොලිඩේ එකක් නන් නෙමෙයි. මේක ඉබරකි කෙන්නෙක්ගේ දවස. ඉබරකි කෙන්නෙක්ගේ දවස නිසා ඉබරකි කෙන්නෙකුට අයිති පාසල් ඔක්කොම අද නිවාඩුයි. ඉතින් ඒක නිසා මේ විදියට ගොඩක් වාහන පිරීලා තියෙන්නේ. මේ වගේ තැන්වල ටිකට් එකත් භාග වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා අද ගොඩක් සෙනග ඇති කියලා හිතනවා ඇතුලේ. ගිහින් ඇතුලට බලමුකෝ කොහොමද කියලා. ඇක්වේරියම් එකේ ඉස්සරහා ෆ්‍රන්ට් view එක මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඔය විදිහට මාළුව දෙන්නෙක්ගේ ආකෘතියක් එක්ක ඒක මැදින් ගාන්ටාරයක් වගේ තියෙනවා. ඉතින් මොන විදිහට තමයි ඕවරයි ඇක්වේරියම් වර්ල්ඩ් එකේ ඉස්සරහා පිහිටා තිබෙන්නේ. හරි එහෙනම් අපි දැන් ටිකට් ටික ගත්තා. මේ තියෙන අපේ ටිකට් තුන. ටිකට් එකේ QR කෝඩ් එක මේ තියෙන්නේ. QR කෝඩ් එක මැෂින් එකට පන්ච් කරාම මෙතන ඔන්න ඔහම ඇරෙනවා. එතනින් තමයි මේ විදිහට එන්ට්‍රන්ස් එක තියෙන්නේ. අද ටිකක් සෙනග වැඩි. අර මං කලින් කිව්වා වගේ ඉබරකේ කෙන්නෙක්ගේ නිවාඩු දවසක් නිසා තමයි මෙච්චරට සෙනග ඉන්නේ. ඒත් අපි කොහොම හරි මාළු බලමුකෝ. හැම ෆිෂ් ටැන්ක් එකකම ඉස්සරහින් හරි පැත්තෙන් හරි ඇතුළේ ඉන්න මාළු වගේ පින්තූරයක් එක්ක පිච් එකක් එක්ක ඒගොල්ලන්ගේ ඉගලන් අයිති වෙන වර්ගය ඊළඟට ඒකේ නම උන්ගේ ඊළඟට උන්ගේ ගැන පොඩි හැඳින්වීමක් විස්තරයක් කෙටියෙන් දාලා තියෙනවා. මේ තියෙන්නේ අන්න ඒ වගේ දාපු එකක් තමයි. ඇතුළට යනකොට මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඇතුළ සාමාන්‍යයෙන් අර මොහොතේ ඇතුලේ යනවා වගේ ෆීලින් එකක් දැනෙන විදිහට තමයි තියෙන්නේ හදලා. හරිම ලස්සනයි. ඔහොම ලයිට් සිස්ටම් එකකුත් උඩිනුත් යනවා යටිනුත් යනවා. ඒ ටික එහෙම ඇවිදගෙන ආවහම පස්සේ ඔන්න ඔය විදියට ලොකු ෆිෂ් ටැන්ක් එකක් තියෙනවා. ඒකෙත් අර මාළුව නිකන් පොකුර වගේ ඉන්නවා. හරි ලස්සනයි. ඉතින් එතනත් අර බලාගෙන ඉන්න හරි ආස හිතෙනවා. ඒකත් බලාගෙන අපි එහෙම ඉස්සරහට ටිකක් ගියාම මෙන්න මේ විදියට තිබුණා. මේකේ නම් තිබුණේ ජෙලි ෆිෂ්ලා වගේ. ෆිෂ් ටැන්ක් එකේ ලස්සනම ලස්සනයි. නිකන් ජෙලි ෆිෂ්ලා වගේ තමා. ඒකේ උඩ ලයිට් එකක් යනවා පැත්තෙන්. ඉතින් ඒ ලයිට් එකේ කලර් එක මාරු වෙනවා. එතන ෆිෂ් ටැන්ක්ස් දෙකක් තිබුණා. ජෙලි ෆිෂ්ලාගේ ෆිෂ් ටැන්ක්ස් දෙකක් තිබුණා. ඉතින් අර පැත්තෙන් තියෙන ලොකු ෆ්ලෑෂ් ලයිට් එකේ එළිය අර ටැන්ක්ස් දෙකට වැටුනහම ඇතුලේ පාට වෙනස් වෙනවා. ඉතින් ඒකෙන් හරිම ලස්සනක් තියෙනවා. ඊට පස්සේ අපි ගියා එස්කලේටර් එකෙන් ඊළඟ ෆ්ලෝ එකට.
උඩ තට්ටුවට ගියා. ඉතින් උඩ තට්ටුවට යනකොට ඇස්කලේටර් එකේ උඩ හරිම ලස්සනයි ෆිෂ් ටැන්ක්ස් තිබුණේ වටේටම. ඒ කියන්නේ උඩයි ඇස්කලේටර් එකේ යන පැත්තෙනුයි ඔන්න ඔය ආකාරයට ෆිෂ් ටැන්ක්ස් තිබුණේ. ඉතින් අර අපි ඇස්කලේටර් එකේ යනකොට අර උඩින් මාළුව එහා මෙහා යනවා තමයි පේන්නේ. ඉතින් ඒකෙන් හරිම අමුතු ෆීලින් එකක් ඒකේ යනකොට දැනුනේ. ඉස්සෙල්ලා මම ඇස්කලේටර් එකේ උඩට එනකොට මේ පෙනුනේ මෙන්න මේ ෆිෂ් ටැන්ක් එක තමයි. මේ ෆිෂ් ටැන්ක් එක තමයි ඇස්කලේටර් එකෙන් උඩට එනකොට අනිත් පැත්තෙන් පෙනුනේ. මේ ඇතුලේ කෙනෙක් ක්ලීන් කරනවා. ෆිෂ් ටැන්ක් එක මාරම කලර්ෆුල්. බ්ලූ කලර් එක, යෙලෝ කලර් එක, ඒ වගේම ඇඟේ ඉරි වගේ තියෙන එකකින් ඒ වගේ හරි කලර්ෆුල් මාළුව ඇතුලේ ඉන්නවා. මේ උන්ගේ ඉන්න කට්ටියගේ පික්චර් එකත් එක්කම ඒගොල්ලන්ගේ විස්තර අර මම කලිනුත් කිව්වේ ඒ වගේ. ඇතුලෙන් එළියට ආවා. මේ එළියේ ඉන්නවා පෙන්ගුයින්ස්ලා. එනවාද? විතර ගොඩක් ඉන්නවා පෙන්ගුයින්ස්ලා. ඒගොල්ලන්ගේ මේ අත්වලට එක එක පාට දාලා තියෙනවා වලල්ලක්. බෑන්ඩ් එකක් දාලා තියෙනවා. මේ මොකද්ද දන්නේ? ඒකේ මාක් එක මොකක් හරි අනේ මන්ද මොකක් මාක් එකක් වෙන්න ඕන. සීලයන් කියලා තමයි ගහලා තිබුණේ. කොහේ ඉන්නේ? වතුරේ ඉන්නේ. කළු පාට එකක් එහා මෙහා යන්නේ. නම් සීලයන් නොයි පෙන්ගුයින් නොයි අපි බැලුවා. අනිත් පැත්තට ගිහින් බලමු මොනවද තියෙන්නේ කියලා. ඩොල්ෆින් ෂෝ එක බලන්න. ඉතින් ඩොල්ෆින් ෂෝ එක බලන්න අපිට විතර කලින් ඉඳලා තමයි ඕනෙම තියෙන්නේ ඇතුළට යන්න. එළිය දාලා තිබුණා මේ දවසට තියෙන්නේ 4ක් විතර වගේ තමයි ෂෝස් තියෙන්නේ. ඉතින් ඒ ටිකේ වෙලාවල් දාලා තිබුණා. වෙලාවල් දාලා එතනින් ඇතුලේ තමයි ඩොල්ෆින් ෂෝ එක තියෙන්නේ. එහෙනම් දැන් අපි යන්නයි සූදානම් වෙන්නේ. ඔන්න මෙන්න මෙතනින් අපි ඇතුළුනේ. ටිකට් එකේ QR කෝඩ් එක පංච් කරලා ඊ පැත්තෙන් ඇතුළු වුණා වගේම මෙතනින් මේ පැත්තෙන් තමයි
එළියට යන්නේ. එක්සිට් වෙන්නේ. එක්සිට් වෙන්න තියෙන්නේ අපිට අර කෙලින්ම shopping area එකට. ඉතින් shopping area එක through තමයි ගොඩක් වෙලාවට කට්ටිය යන්නේ. ඉතින් ඒක ඇතුළෙන්ම නැතුව පැත්තෙන් යන්නත් පුළුවන්. ඒ වුණාට දන්නවනේ ඉතින් අපි පොඩි මොනා හරි බඩුවක් අරගෙන යන්නනේ පුරුදු වෙලා තියෙන්නේ. අපිත් ඉතින් ඒ වගේම ඕක ඇතුළෙන් තමයි ගියේ. හැබැයි ඉතින් ඕක ඇතුළට ගියාම විකිනෙනවා. ඒ කියන්නේ ගොඩක් soft toys තියෙනවා. එතනින් ගියාම stationery items, ලස්සන පොඩි පොඩි key tags, magnet, එතකොට t-shirts, ඊළඟට ලස්සන හදපු boxes තියෙනවා, sweets ජාති, ඒ කියන්නේ cookies, chocolates, ඒ වගේ ඒවා. ඉතින් මේක ඇතුලේ විවිධ විදිහේ ඒවා තියෙනවා. මේ ඔක්කොම හදලා තියෙන්නේ sea theme එකට. sea theme එකට. ඒ කියන්නේ මේකේ fish ලා ඉන්නවා ලස්සනට. ඒ pictures හදලා තියෙනවා. එතකොට sea lion, penguins ලා මේ වගේ අය යොදලා තමයි ලස්සනට pictures දාලා තමයි මේ ඔක්කොම බඩු හදලා තියෙන්නේ. ඉතින් ගොඩක් අය මේ shopping area එක through තමයි එළියට යන්නේ. ඉතින් මොනවා හරි පොඩි දෙයක් අරගෙන යන්න අමතක කරන්නේ නැහැ. දැන් ඉතින් එහෙනම් යන්නයි හදන්නේ. අද දවසේදී මාත් එක්ක මගේ වීඩියෝවෙන් ඔයාලා ඇක්වේරියම් එක බලන්න ගියානේ. ඉතින් තවත් අලුත් තැනකින් ලස්සන තැනකින් හම්බෙනකන් හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම හැමදාම කරන පුංචි ඉල්ලීමක් කරනවා. මගේ වීඩියෝස් වලට කමෙන්ට් කරලා ලයික් කරන් සබ්ස්ක්‍රයිබ් කරන් යන්නටයි කියලා. එහෙමනම් හැම දෙනෙක්ටම බුදු සරණයි කියනවා. සතුටින් ඉන්න ප්‍රාර්ථනා කරනවා. ගිහින් එන්නම්.